උන්මේදා මෙට්‍රෝ ස්ටේෂන් එක ළඟින් තමයි මම බැස්සේ. ඉතින් බැහැලා ඉස්සරහට යනවා චර්ච් එක පැත්තට. ඉතින් වීඩියෝ ෂූට් කරන්න යන ගමන්ම තමයි චර්ච් එකට යන්න ඕන කියලා හිතුනේ. මොකද නිවාඩු දවසම සාමාන්‍යයෙන් මම වෙන් කරලා තියෙන වීඩියෝස් වැඩවලට මේ තියෙන ක්‍රියේෂන්ස් වැඩවලට. ඉතින් චර්ච් එක පැත්තට යන ෂෝට් එකක් ඇඳලා ඉන්නේ හින්දා මට ටිකක් ඩවුට් එකක් තියෙනවා යන්න දෙයිද දන්නේ බලමුනේ. පේනවා මේ තමයි ඌද්මේදා. ඉතින් ඌද්මේදම ඔයගලන්ට අර ඈතින් පේන්නේ මෙට්‍රෝ ස්ටේෂන් එක. ඌද්මේදා තමයි මේ. ඉතින් ඌද්මේදා චර්ච් එක පැත්තට තමයි දැන් මම යන්නේ. චර්ච් එකෙන් මම එළියට ආවා. චර්ච් එකෙන් එළියට ඇවිල්ලා දැන් මම දුවන්නේ මෙට්‍රෝ එකට යනවා. මොකද මේ ඌද්මේදා මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බරදුබායි වලට යන්න ඕන නිසා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ වීඩියෝ එකත් එක්ක ඉන්න ඔයගලන්ට ලස්සන තැන් ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. මේක ඈතින් ඔයගලන්ට පේන්නේ ඌද්මේදා මෙට්‍රෝ ස්ටේෂන් එක. මේ හයිවේ එක මෙට්‍රෝ යන ග්‍රීන් ලයින් එක. එතකොට ඔයගලන්ට පේනවා මේ අවසට ගොඩක් අය එළියට එන්නේ මේ වෙලාවට. ඉතින් මේ යන අය ගොඩක් ඉන්නේ. ඒ වගේම තමයි ඔයගලන්ට පේනවා ඈතින්ම ළඟට වෙලා ඔයගලන්ට පෙන්නන මේ පේමන්ට් එකේ ස්ටෝල් දාගෙන කෑම විකුණන අය ඉන්න. බලමු මොනවාද ඒ තැන්වල තියෙන්නේ කියලා. ඉතින් ගැඹුරු තලේ බැදපුවා අන්න මේ පේනවා නේද ඩීප් ෆ්‍රයි කරපුවා මේ විදිහට ස්ටෝල් වල විකුණනවා. ඉතින් අවසට මේ ගැවසෙන අය ඉතින් පල්ලියට යන අය ගොඩක් අය මේ කෑමන කනවා. ඉතින් ඩීප් ෆ්‍රයි කරපුවා නම් මම කනවා අඩුයි ගොඩක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා නේද ස්ප්‍රින්ග් රෝල්ස් ඒ වගේ තමයි හැම එකක්ම වගේ මෙතන තියෙනවා. ඉතින් මේ කෑම කන ගොඩක් අය මෙතනට එනවා. ඉතින් මේ දැක්කම මට හිතුණා ඕගොල්ලන්ටත් පෙන්වන්න ඕනේ කියලා. This one sweet, huh?